ලර්න් මෝ එක ගැන කතා කරමුද? Hello everyone, මම ඉන්ෆාස්. අද මම ඔයගොල්ලොත් එක්ක ගෙනල්ලා හදලා තියෙන වීඩියෝ එක තමයි ලර්න් මෝ කියන්නේ මොකක්ද කියන දේ තමයි. ඉතින් මේ ලර්න් මෝ කියන YouTube නාලිකාවේ ලර්න් මෝ එක ගැන කියන්නේ නැතුව මේ ඉස්සරහට යන්න බෑ. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකෙන් ලර්න් මෝ එක ගැන සම්පූර්ණයෙන්ම ඩීප් ඔයගොල්ලන්ට එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා නම් අනිවාර්යෙන්ම share කරගෙන යන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. learn more එක කියන්නේ මොකක්ද? ඉතින් learn more එක කියන යන්න කලින් අනිවාර්යෙන් learn more එකේ birth එක ගැන කතා කරන්න ඕනේ. මේ ස්ටෝරි එකේ key factor එක කතා කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මම learn more එකේ mother brand එකක් විදිහට තමයි සලකන්නේ Haptoverse කියන දේ. Haptoverse world කියන දේ. ඉතින් උදාහරණයක් විදිහට ගන්නවා මේ Haptoverse එක මම සාරාංශව කියන්නම්. මොකද මට ඒක ඩීප් කියන්න බැහැ. මොකද ඒක වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් Haptoverse එක හැදලා තියෙන්නේ Haptagon එකයි Universe එකයි එකට කම්බයින් වෙලා. ඇයි මම Haptagon එක choose කරේ? ඉතින් මේකට ඇවිල්ලා pillars 7ක් තියෙනවා. හරිද? ඉතින් කෝණ 7ක් තියෙන නිසා pillars 7ක්. ඉතින් ඒකට value 7ක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම Haptagon එක choose කරා. අනිත් පැත්තෙන් ඇවිල්ලා මට knowledge එකක් හරි ඔයාට knowledge එකක් හරි කාට knowledge එකක් හම්බෙන්නේ මේ universe එක. universe එක කියන්නේ infinity range එකක් තියෙන දෙයක්. හරිද? අපිට කොච්චර ඉගෙන ගත්තත් knowledge එක ගත්තම කොච්චර ඉගෙන ගත්තත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ universe එක කියන්නේ. ඉතින් මම universe එකේ uni එක remove කරා. Haptagon එකේ gun එක remove කරා. GON අයින් කරා. UNI අයින් කරා. එතකොට HEPTA Hapta ඊට පස්සේ VERSE verse. ඉතින් මේ දෙක combine කරලා තමයි Haptoverse එක හදලා තියෙන්නේ. ඉතින් mother brand එකක් විදිහට Haptoverse එක එද්දී ඒ mother brand එකේ ඇවිල්ලා ඒ කියන්නේ අම්මාගේ ළමයි කියලා ගන්නෙ. අම්මා හරියට හැදුනොත් තමයි ළමයි හරියට හැදෙන්නේ. ඉතින් ඒ වගේ තමයි mother brand එකෙන් පස්සේ co brand එකක් විදිහට තමයි මේ learn more කියන දේ එන්නේ. ඉතින් මේක ඇවිල්ලා මේක learn more කියන්නේ just channel එකක් නෙවෙයි. learn more එක කියන්නේ Haptoverse ecosystem එකේ එන learn more ecosystem එකේ brand එකක්. ඉතින් මේ learn more ecosystem එක වෙනමම තියෙනවා. මම මේක ඉස්සරහට කතා කරන්න. ඉතින් learn more එක channel එකක් නැතුව මොකද්ද මේ channel එක? ඉතින් මේක channel එකක් නෙවෙයි අත්තටම. learn more කියන්නේ solution ecosystem එකක්. ඉතින් ඒක ගැන සම්පූර්ණයෙන්ම ඩීප් කතා කරන්න ගියා නම් මේකේ සම්පූර්ණයෙන්ම වෙන්නේ ඕගොල්ලන්ගේ තියෙන ප්‍රොබ්ලම්ස් වලට සොලියුෂන් එකක් විදිහට තමයි අපි මේකෙන් ඕගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නේ. ක්ලියර් පාත් එකක්. ඒ කියන්නේ ක්ලියර් මයින්ඩ්සෙට් එකක් එක්ක ඉස්සරහට යන්න. ඉතින් මේකේ ඕගොල්ලන්ට ඕන තරම් මාර්ග චූස් කරගන්න පුළුවන්. එකක් ඕගොල්ලන්ට content creation site එකේ යන්න පුළුවන්. එකක් ඕගොල්ලන්ට coding පැත්තෙන් යන්න පුළුවන්. එකක් ඕගොල්ලන්ට AI පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් මේ හැම පැත්තකින් නැත්තම් ඔයගොල්ලන්ට මාකටිං පැත්තෙන් යන්න පුළුවන්. නැත්තම් ඔයගොල්ලන්ට පෝස්ට් ප්‍රොඩක්ෂන් පැත්තෙන් යන්න පුළුවන්. ප්‍රී ප්‍රොඩක්ෂන් පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් ඕනම පැත්තකින් යන්න පුළුවන්. knowledge එක ඒ කියන්නේ එක්ස්ට්‍රැක්ට් කරලා හදලා තියෙන solution ecosystem එකක් තමයි learn more කියලා කියන්නේ. ඉතින් මේ learn more එකේ සම්පූර්ණයෙන්ම හරියට ගත්තනම් අපිට Wikipedia එකක් වගේ තමයි මම මේක establish කරලා build කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක තනි මිනිස්සෙක්ට කරන්න බෑ. ඉතින් ලොකු විෂන් එකක් තියෙනවා, ලොකු ප්ලෑන් එකක් තියෙනවා, ලොකු ගෝල්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටාගට් එකක් එක්ක ඉස්සරහට යන්න හදන ලස්සන වැඩක් ගේන්න හදන platform එකක්. ඉතින් මේකෙන් මම ඉගෙන ගත්ත දේවල් මම share කරනවා. මම ඉගෙන ගත්ත ඉතින් මේකේ අපි සරලම ගත්තා උදාහරණයක් විදිහට හැම මිනිස්සෙක්ම perfect නෑ. හැම මිනිස්සෙන ප්‍රශ්නවල් එනවා. හරිද? ඉතින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඉස්සරහට යද්දී මම ලබාගත් අත්දැකීම් තමයි මම මේ ඕගොල්ලන්ට ෂෙයා කරන්න හදන්නේ. හේතුව මගේ අත්දැකීම් ඕගොල්ලන්ට මම ෂෙයා කරා නම් අඩුම තරමේ ඕගොල්ලෝ දැන් මට අවුරුදු කියමුකෝ 30ක් කියලා 32ක් කියලා කියමුකෝ. එතකොට ඕගොල්ලෝගේ ඒජ් එක ගත්තා නම් අවුරුදු 22 23 24 ඒජ් එකක් ගත්තා නම් හරිද ඕගොල්ලන්ටත් මම වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඇවිල්ලා මම මේ ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරද්දී අවුරුදු 22 එක්කෙනා හරි 23 එක්කෙනා හරි 24 එක්කෙනා හරි ඒක ඉගෙන ගනිද්දී එයා අවුරුදු 30 31 වෙද්දී ඒ ප්‍රශ්න නැතුව ඉස්සරහට එද්දී එයාගේ පාත් එක එයා ක්ලියර්ලි හදා ගන්නවා. ඉතින් මේක තමයි මගේ මේන්ම විෂන් එක. ඉතින් මට ඕනේ next generation එක younger generation එකට හරි clear path එකක් හදලා දෙන්න. ඉතින් ඒක අවිලා young generation එක කියලාම නැහැ. adults ලටත් මේක බලපානවා. ඉතින් මේකේ සීමාවක් නැහැනේ. ඉතින් ඒ හින්දා මම ඉගෙන ගත්ත දේ සම්පූර්ණයෙන්ම share කරලා ලොකු ගමනක් යන්න තමයි මේකේ බලාපොරොත්තු වෙන්නේ. මේකේ content creations, ඉතින් ඒ වගේම productions, ඉතින් ඒ වගේම coding, ඊට පස්සේ
තමන්ගේ බිස්නස් එකක් ඊට පස්සේ ඩිසයිනින් ඉතින් ඇනිමේෂන් සයිඩ් ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ හරහා ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බේසික්ලි මේක ඇවිල්ලා ඕගොල්ලෝගේ කියන ඕගොල්ලෝගේ අන්තිමට යද්දි ඕගොල්ලෝ මේක ඉගෙනගෙන ඕගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එකක් හදලා ඕගොල්ලෝගේ ගමන යන එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඉතින් අපි බලමු මේකේ තියෙන clear goal එක මොකක්ද කියලා. goal එක ගත්තා නම් අපි ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා මේ මොහොතේ ඇවිල්ලා. අපි එළියෙන් ගත්තා නම් global warming, climate shifting ඉතින් මේ වගේ දේවල් වලට අපි face කරද්දී අපි මේ දේවල් අපි පුළුවන් තරම් බලන්න ඕනේ සමාජයට සමාජගත කරන්න. ඉතින් ඒ සමාජගත කරන්න නම් තමන් මුලින්ම මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. තමන් මේ දේවල් හරියට හසුරන විදිය ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් තමයි තවත් කෙනෙක්ට කියන්න පුළුවන්. සරලම කිව්වනම් තමන්ගේ වත්තේ කුණු පුච්ච අනුන්ගේ වතු වල කුණු පුච්චන එකට කතා හදලා තේරුමක් නැහැ. ඒ හින්දා තමන් කුණු ටික පුච්චන එක නතර කළොත් තමයි තමන්ට පුළුවන් අන්ලා පොත් එක්කලා කුණු පුච්චද්දී ගිහිල්ලා කතා කරන්න. පොන්දක් ඇතුව කතා කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ නිසා. ඉතින් ඒ හින්දා අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපි හැදෙන්නේ නැතුව අපිට තව කෙනෙක් හදන්නත් බෑ. අපේ ළමයි හදන්න නැතුවට අල්ලපු ළමයිට කියන්නත් බෑ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි මේ දේවල් ටික හරි පරිස්සමෙන් ඉගෙනගෙන හරියට අපේ ළමයිට උගන්වලා අනාගතේ ඉන්න අපේ ළමයිගේ පාත් එක ක්ලියර් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා learn more එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් දැන් learn more එකේ මම brief එක ගැන කතා කරනවා. ඉතින් learn more කියන word එක ගත්තනම් ඕගොල්ලන් ඔළුවට එන්නේ මොකද්ද? මගේ ඔළුවට මුලින්ම එන්නේ learn more කියන්නේ තව ඉගෙන ගන්න කියන දේ තමයි එන්නේ. නමුත් මේක තව අපි define කරලා ගත්තනම් මේක ඇතුලේ deeply learn කියන එකයි m එක කියන එකයි o එක කියන එකයි කැලි තුනකට කඩන්න. දැන් මේ මැදට දාන්න ප්ලස් මාක් දෙකක් දාන්න. learn mo learn more. හරිද? learn කියන්නේ ඉගෙන ගන්න. එතකොට m එක කියන්නේ money. o කියන්නේ opportunity. දැන් combine කරන්න. learn money opportunity. learning money opportunity කියන දේ තමයි ඕක ඇතුලේ එන්නේ. ඉතින් ඒ හින්දා මෙතන සම්පූර්ණයෙන්ම ක්ලියර් දෙයක් ඕගොල්ලන්ට තියෙනවා කියලා තේරෙනවා ඇති. ඉතින් ඒ හින්දා ඒ විදිහට තමයි යන්නේ. දැන් learn එක ගන්න, ඉගෙන ගන්න. money කියන දේ කොහොමද හොයන්නේ කියන දේ අපි කියලා දෙනවා. ඊට පස්සේ opportunity ටික හදා ගන්න. ඉතින් opportunity ටික අපි ඒක සාරාංශයක් ගත්තා නම් අපි කියමුකෝ YouTube කියලා. YouTube එක ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ money කියන දේ ඇවිල්ලා monetize වෙනවා. ඊට පස්සේ opportunities කියන්නේ earn කරනවා. ඒක සරලව ගත්තා නම්. ඒ කියන්නේ මම මේ example එකක් විදිහට තමයි කිව්වේ. ඉතින් මේ වගේ අපිට සම්පූර්ණ ඩිවයින් කරලා මේ සම්පූර්ණ සිස්ටම් එක මේව කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සම්පූර්ණ ගොඩක් දේවල් මේකත් එක්ක කතා කරනවා. මේක දික් වෙන හින්දා තමයි මම ඕගොල්ලන්ට සම්පූර්ණ තිබ්බේ. මේකේ ක්ලියර් අවුරුදු 7ක ගමනක් තියෙන්නේ. අල්ටිමේට්ලි මගේ ටාගට් එක තමයි මිනිස්සු 2000ක් මේ අවුරුද්දේ ඇතුළත එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ 2000 වෙනස් වෙන්න පටන් ගත්තා නම් 20000 ලක්ෂ 2 ඒ වගේ වෙනස් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ හින්දා හැමෝටම ආරාධනා කරනවා මේ channel එකත් එකතු වෙන්න. channel එකේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන් ඔයාලා කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ මේ වීඩියෝ එක තප්පර 10ක් බැලුවත් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් හොඳයි, වීඩියෝ එක නරක නම් නරකයි. වීඩියෝ එකේ තව මොනවද මම ඉස්සරහට හදා ගන්න ඕනේ මගේ ස්කිල්ද, මගේ පර්සනැලිටි එක මොනවද මොන හරි තියෙනවනම් ඕගොල්ලන්ගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉතින් මම හදවතින්ම ඒ දේවල් බාර ගන්න ලෑස්ති. මම හදවතින් මේ බාරගෙන ඒ අනුව ඕගොල්ලන්ට ඒ දේවල් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේක ගොඩාක් ආසාවෙන් කරන වැඩක්. ඉතින් ඒ හින්දා හැමෝම මේකත් එක්ක එකතු වෙන්න. ඉතින් මම අපි ශ්‍රී ලාංකිකව එකතු වෙලා මේ ගමන යන්. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් නවතිනවා. තවත් ලස්සන වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙයි. ඉතින් මම Infas XYZ Heptaverse and ciao Neo Sri Lanka.